මේක ඕ 18 වෙනිදා ඉඳන් 18 වෙනිදා ඉඳන් හිතපු දෙයක් තමයි මේක. මම ටැමිල්. ඒ වුණාට මම ගොඩක් සිංහල අයව ආශ්‍රය කරලා තියෙනවා. හරිද? මේ මම කියන්න එන කතාව දන්නේ නෑ ඔයාලට හරිද වැරදිද කියන එක ඔයාලා කියන එකෙන් තමයි තියෙන්නේ. ඒ වුණාට ඒක මට හරි කියලා හිතපු නිසා තමයි මම දැන් ආවේ මෙතන කතා කරන්නේ. හරිද? දැන් ප්‍රශ්න මෙන්න මේකයි. ප්‍රශ්න දැන් මගේ TikTok එකේ ඉන්නව මාව ෆොලෝ කරන සිංහල කට්ටියත් ඉන්නවා ටැමිල් කට්ටියත් ඉන්නවා. මම ලයිව් දැම්මොත් සිංහල කට්ටියත් එක්කත් කතා කරනවා ටැමිල් කට්ටියත් එක්කත් කතා කරනවා ටැමිල් සින්දු කියනවා සිංහල සින්දු කියනවා ඔක්කොම කියනවා. නමුත් ඒ ලයිව් එකේ මගේ අය කියන්නේ ටැමිල් අය කියනවා සිංහල කතා කරන්න එපා සිංහල සින්දු කියන්න එපා කියලා. ඒ වුණාට ඒක මගේ ලයිව් එක මං කා එක්කත් කතා කරනවා. හරිද? තව දෙයක් තමයි ඔය ප්‍රභාකරන් මොකක් හරි සීන් එකක් තියෙනවනේ. ඒක ඇත්තටම මට අවුරුදු 28ක් වෙනවා. හරි විස්තර මං හරියට දන්නේ නැහැ. හරිද? දැන් යාපනයේ පැත්තේ නේම වුනේ. අපි ඉන්නේ කොළඹ පැත්තේ. එතකොට මම ඉපදුනේ 98. ඒත් මේ අරක මේ හොයලා බලන්නත් මේ එකක් තිබ්බේ නැහැ. ඒ කියන්නේ අර සාමාන්‍යයෙන් වීඩියෝ එකක් බලද්දී කවුරු හරි කියනවා ඇහෙද්දි දුකයි. සාමාන්‍යයෙන් දැන් මං කියන්නේ දැන් ඔයාලා කවුරු හරි මොකක් හරි ඔයාලට වෙලා කියලා මට ආරංචි වුණොත් මට දුක හිතෙනවා. අනේ පව් කියන එක. එතකොට ඒ සිද්ධිය මම S2කින් දැක්කොත් විතරයි මට ඒක දැනෙන්නේ. එතකොට සමහරක් කට්ටිය අහන ඔය දෙමළ මිනිස්සුන් කොච්චර මැරුවද සිංහල කට්ටිය මේ තන ගන්න අරකයි මේකයි කියලා. ඒ ප්‍රශ්න වෙලා දැන් අවුරුදු 15කට වැඩි ඇති මං හිතන විදියට. හරිද? එතකොට අර අවුරුද්දට අර මේ 18 වෙනකොට මිනිස්සු අඬනවා කොඩියක් උස්ස ගන්නවා එහෙම කියලා අර මැරිච්ච මිනිස්සු ආයේ එනවද නැහැ. තවත් ඔතන වෙන්නේ ආයෙත් සිංහල දෙමළ මිනිසුන්ගේ ප්‍රශ්න ඇවිලෙන එක විතරයි. එතන ඉවරයක් නැහැ. කාටක්වත් මේක ඉවර කරන්න ඕනේ කියන මේ එකක් නැහැ. ඒක තව අරන් යන්න තමයි හිතන්නේ. එතකොට මම මේ 18 වෙනිදා මම දැක්ක යාපනයේ පැත්තේ හරි කොහේ හරි ඔය මිනිස්සු පාරේ උයනවා මොකක් හරි කරනවා. එතකොට සිංහල පොලිසිය ගිහිල්ලා ඒක අවුල් කරනවා. ඒ කියන්නේ අරවා ලිපනිවලා ඔය වලං මුට්ටි ඔක්කොම විසික් කරලා අරම මීම කරනවා. ඒකට ඒක හරි අසාධාරණයි. ඒ කියන්නේ සමහරක් සිංහල කට්ටිය ඉන්නවා ටැමිල් කට්ටියට අකමැති අය. සමහරක් නෑ. ගොඩක්ම ටැමිල් කට්ටිය ඉන්නවා සිංහල අයට අකමැති අය. මම අහන්නේ මෙතන දැන් මම මෙතනින් අහන්නේ අපේ ලංකාවේ ආණ්ඩුවේ රස්සාව කරන මිනිසුන්ට අනිවාර්යෙන් සිංහල කට්ටියට ටැමිල් කට්ටියට සිංහලයි අනිවාර්යයි. නැන්ද මං කියන්නේ අනිවාර්යයි. යාපන පැත්තේ ඉඳන් කොළඹ පැත්ත බැංකුවට හරි ග්‍රාමසේවකාරී ට්‍රාන්ස්ෆර් වෙලා එනවා කියන්නේ සිංහල මිනිස්සෙක් එක්ක එයා ගොත ගගා ඉන්නද? නෑ. එතකොට සිංහල මිනිස්සෙක් යාපන පැත්තට ගියොත් ඔය ටැමිල් මිනිස්සයා එක්ක සිංහලෙන් ගොත ගගා ඉන්නද? නැහැ. එතකොට තව දෙයක් ටැමිල් ඉස්කෝලවල සිංහල පොත නැති ඉස්කෝලයක් නැහැ. එතකොට සිංහල ඉස්කෝලේ ටැමිල් සබ්ජෙක්ට් එකක් නැති ඉස්කෝලයක් නැහැ. කාටත් ටැමිල් කට්ටියට සිංහලයි සිංහල කට්ටියට ටැමිලුයි අත්‍යවශ්‍යයි. එතකොට උඹගේ ඇඟේ දුවන්නේ රතුලේ තමා මගේ ඇඟේ දුවන්නේ රතුලේ තමා. ඉතින් මොකටද ප්‍රශ්න? ඇයි මිනිසුන්ට මිනිස්සු අපහසු කරගන්නේ? ඇයි මිනිසුන්ට මිනිස්සු අතුරු වෙන්නේ? මගේ ප්‍රශ්න අන්නේ ඒකයි. තව දුරට
අපි ඉන්නේ කෙටි කාලයයි. දැන් මම මේ මෙතන හොඳට කතා කර කර ඉඳි ඒත් නමුත් කියන්න බේටෝදේ මම ඉඳීද නැද්ද කියන එක මන් දන්නේ නැහැ. තියෙන ටික කාලේ මිනිසුන් එක්ක සමාදානයෙන් ඉඳලා අර මිනිසුන්ගේ මේ මොකද්ද කියන්නේ? අපි දැන් ආයෙත් තවත් කතාවක් කියන්න. දැන් සාමාන්‍යයෙන් මේ ඔය ටැමිල් කට්ටිය කොහේ හරි කොළඹ පැත්තක හරි කොහේ හරි මොකක් හරි වෙලා අසරණ වෙලා ඉන්නවා කියන්නේ එතන සිංහල එකෙක් තමයි අපට අත දෙන්නේ ඉන්නේ. ඒ සිංහල එකෙක්ව ගත්තත් ඌ කොහේ හරි ගිහිල්ලා යාපනේ පැත්තේ හරි වවුනියා පැත්තේ හරි කොහේ හරි අතරමං වෙලා හිටියත් උඹට අත දෙන්නේ ඉන්නේ දෙමළ එකෙක්. ඇයි ගහමරා ගන්නෙ? ඇයි? දැන් මට ඊයේ වෙච්ච සිද්ධියක් තමයි මේ කොල්ලෙක් ඇවිල්ලා මම මේ ගමනක් ගිහිල්ලා එන ගමන් ඒකට කොල්ලෙක් ඇවිල්ලා ඉංග්‍රීසියෙන් ඇහුවා මේ මෙහි තැනට යන්නේ කොහොමද කියලා. මම කිව්වා මම එහෙට තමයි යන්නේ මං එක්කම. තව දෙයක් අමතක වුණා. මම මේක ටැමිල් වලිනුත් දානවා. එතකොට මේ කමෙන්ට් සෙක්ෂන් එකේ බලා ගන්න පුළුවන් ඔය ටැමිල් කට්ටියට අකමැති මිනිස්සු කවුද කියන එක අඳුර ගන්නත් පුළුවන්. සිංහල කට්ටිය. එතකොට ටැමිල් වලිනුත් මම මේකේ අප්ලෝඩ් එකක් දානවා. මොකද එයාලට දැනගන්නේ මොකද මම සාමාන්‍යයෙන් සිංහල සින්දුවක් දැම්මත් එයාලට තේරෙන්නේ නැහැ. එතකොට සිංහල කට්ටියට මම ටැමිල් එකක් දැම්මොත් තේරෙන්නේ නැහැ. එහෙම මේ එතකොට බලා ගන්න පුළුවන් ටැමිල් අය සිංහල අයට කොච්චර අකමැතිද? සිංහල අය ටැමිල් අයට කොච්චර අකමැති මිනිස්සු ඉන්නවද කියන එක අපිට බලා ගන්න පුළුවන්. හරිද? ආයෙත් වරදක් නම් සමා වෙන්න.